අද ඔයාලට මම කියලා දෙන්නේ කොහොමද BOC proxy app එකෙන් online ඔයාගේ BOC account එකට මුදල් මාරු කරන්න කියලා. ඉතින් බලන්න මම සරලව ඔයාලට කියලා දෙනවා මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ මගේ channel එකට ඔයාලා තවමත් අලුත් කෙනෙක් නම් මතක ඇතුව channel එක subscribe කරන්න, bell icon එක දාලා තියාගන්න. මම ගේන අලුත්ම වීඩියෝ එක අත ළඟටම ගෙන්න ගන්න පුළුවන් නිසා. එහෙනම් යාළුවනේ වැඩි කතාවක් ඕනේ අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ app එක open කරගන්න. මෙන්න මේ විදිහට app එක open කරපුවාම මෙන්න මේ විදිහට interface එකට එනවා. මෙන්න මෙතන යාළුවනේ මම ඊතලින් පෙන්නන තැන pound translation කියලා තියෙන තැන click කරන්න. click කරපුවම යාළුවනේ මෙන්න මේ වගේ interface එකකට වැටෙනවා. මේ ධන ලකුණක් තියෙන්නේ. මෙන්න මෙතන අපේ account number යවන කෙනාගේ account එක save කරගන්න ඕන. ඉතින් ඒ save කරගන්න තමයි අපි යන්නේ. එතන click කරන්න. ඉතින් මෙන්න මේ වගේ interface එකකට එනවා. මෙතන account number එක name එක nickname එක දෙන්න ඕන. ඉතින් ඔයාලා account number එක දෙන්න. account number එකේ තියෙන නම දෙන්න. phone එකට save වෙන nickname එකක් දෙන්න. ඔයාලට අඳුන ගන්න පුළුවන්. ඉතින් මම ඒ ටික type කරනවා. මේ විදිහට යාළුවනේ account number එහෙම type කරගත්තා මෙන්න මේ වගේ මම පෙන්නනවා. මෙන්න මේ ඊතලින් පෙන්නන තැන යාළුවනේ save page කියලා තියෙනද save දෙන්න. OTP අංකය මෙන්න මේ විදිහට type කරලා continue දෙන්න. හරි යාළුවනේ මෙන්න මේ වගේ පෙන්නනවා. එතකොට දැන් අපි account number save කරන් ඉන්නේ. මෙතන done කරන්න. යාළුවනේ මම මේ ඊතලින් පෙන්නන account එකට තමයි දැන් මුදල් template කරන්නේ. කියන්නේ මුදල් deposit කරන්නේ. මම යන්න ඒ account එක open කරගන්නවා. හරි මෙන්න මේ විදිහේ interface එකකට වැටෙනවා යාළුවනේ. account දෙකක් තියෙනවා. ඉතින් මගේ මුදල් තියෙන account එක select කරගන්න ඕන. ඔය කියන්නේ ඔයා මුදල් තියෙන account එක select කරගන්න. මම මේ ඊතලින් පෙන්නන තැන click කරන්න. මෙන්න මේ වගේ account number ඔයාලගේ account කීයක් තියෙනවද කියලා විස්තර පෙන්නනවා යාළුවනේ. මේකේ ඔයාලගේ මුදල් තියෙන account එක මුදල් තියෙන account එක තෝරගන්නවා. මෙන්න මේ විදිහේ account එක තෝරගෙන යාළුවනේ මෙතන amount කියන තැන යාළුවනේ ඔයාලගේ යවන මුදල type කරගන්න. remarks එකේ ඔයාලගේ මොන කාරණයකටද online නම් මොකක් හරි ඔයාලගේ අවශ්‍ය කාරණේ type කරගන්න. යාළුවනේ මෙන්න මේ විදිහට මම type කරගත්තා. ඉතින් ඔයාලා කැමති නම් මෙන්න මෙතන ඊතලින් පෙන්නන තැන click mark එකක් දාන්න. ඒ කියන්නේ ඒ අවශ්‍ය කෙනාට message එකක් යවන්න තමයි ඕනේ සල්ලි දැම්මා කියලා. ඉතින් මම නම් එහෙම කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේක හරියට type කරලා සකසගෙන continue දෙන්න. යාළුවනේ මෙන්න මේ විදිහේ details පෙන්නනවා. phone number එක යවන කෙනාගේ විස්තර. ඉතින් මේ විස්තර ටික කරන යාළුවනේ confirm කරන්න. හරි යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ මුදල් deposit කරන්නේ. ඒ කියන්නේ අනිත් කෙනාගේ account එකට මුදල් යවන්නේ මෙන්න මේ විදිහට successful කියලා පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් යාළුවනේ කැමති නම් මෙන්න මේක PDF එකක් විදිහට ගන්නත් පුළුවන්.